දිවයිනට බලපාන ලද අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතටපත් විගමනික ප්‍රජාව ඇතුළු මහජනතාව වෙත පිසු ආහාර ලබා දීමේ වැඩසටහනක් පසුගියදා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලැබුවා. මේ වන විටත් දින කිහිපයක් පුරා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් විපතටපත් ජනතාව වෙත ආහාර පාර්සල් බොහෝමයක් ලබා දී තිබෙනවා. විපතටපත් පුද්ගලයින්ට බෙදා හැරීම සඳහා අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත මෙම පිසු ආහාර ලබා දෙන අතර කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය සහ පළාත් කාර්යාලවල නිලධාරීන් එක්ව මෙම ආහාර පිළියෙල කරනවා. මීට අමතරව විපතටපත් ජනතාව වෙනුවෙන් ද්‍රව්‍යමය ආධාර ලබා දීම සඳහා සෙනෙහසේ සත්කාරය නමින් වැඩසටහනක් කාර්යාංශය විසින් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ මගින් වියලි ආහාර, සබන්, දත් බෙහෙත්, බිස්කට්, සනීපාරක්ෂක ද්‍රව්‍ය, පානීය ජලය වැනි ද්‍රව්‍ය ලබා දීමටද පියවරගෙන තිබෙනවා. ඒ වගේම හදිසි මානුෂීය ආධාර සැපයීමේදී ප්‍රායෝගික අපහසුතාවයක් ඇති බැවින් මේ වන විට කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශගතව සිටින ශ්‍රමිකයින්ගේ පවුල් සඳහා එක් පවුලකට රුපියල් 15,000ක් දක්වා විගමනික ශ්‍රමික පවුලේ අභිමතය පරිදි ප්‍රදේශයේ වෙළඳ සැලකින් භාණ්ඩ මිලදී ගැනීමට කාර්යාංශය විසින් ප්‍රතිපාදන වෙන්කොට තිබෙනවා. අපදා තත්ත්වයේ හේතුවෙන් සිදුව ඇති හානි පූර්ණ කිරීමේ ආධාර වැඩසටහනක්ද ක්‍රියාත්මක කිරීමට මේ වන විට පියවරගෙන තිබෙනවා.